ඉතින් නැගිටලා ඉවරලා උදේම කරේ ඉතින් තේ එකක් බොන්න තේ වතුර ඇල්ල පිළිලා ගත්තා. ඉතින් දැන් තේ ටිකක් හදා ගන්නවා. ඉතින් ගයිස් තේ බිව්වා තේ බීලි ඉවරලා දැන් කරේ එළවලු ටික කපා ගත්තා. අද හදන්න ඉන්නේ බිම හදන්න ඉන්නේ මාළු මිරිස් දාලා ඊට පස්සේ පතෝල හදනවා ලුණු තෙල් දාන්න හදනවා. ලුණු මේ අතු ටික වතුර දාලා ලුණු දාලා තින්නේ. ඊට පස්සේ ඉතින් ඊයන් තමයි පොළොත් ගාලා වෝල්ටින් මිරිස් ගත්තා. ඔබ අහලා නැහැ. ඔබ අහගන්න ඕනේද? ඉතින් අහ ගන්නවා. එන ඉතින් උයල ඉවරලා වැඩ පටන් ගන්න ඕනේ. සවුන්දා. නම් ගයිස් වැඩ පටන් ගන්න කි. වැඩ පටන් ගන්න තියෙනවා તો ගොඩක් වැඩ තියෙනවා. පෝස්ට් එකේ තව වැඩි ඉතින් ඉවර කරගන්න. ඒක ඉස්සෙල්ලා හම්බෙයි. ඉතින් ගයිස් හතු ටික තෙල් එකට දැම්මා. ඊට පස්සේ පුරුදු පොඩ්ඩකින් ලුණු ටුට්ටයි තුනුහව පොඩ්ඩකින් දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ තමයි මාළු මිරිස් ටිකයි ලුණු වල ටිකයි ඔය ටික දාගන්න. ඒක තමයි ඒකේ රසය. හදන ඉවර ලැබෙන්න නම් බිම්මල්ලේ අවුට්පුට් එක කොහොමද කියලා. මේක මම මේක හදලා ඊට පස්සේ පතෝල එක හදන්න යනවා නේ. බලන්න ඊට පස්සේ. මේ ගාන්ට එනකොට ඉතින් මෙන්න මේ ගානට එනකොට අපි දා ගන්න ඕනේ ලුණු පොල් ටික. ලුණු පොල් ටික දාගන්න ඊට පස්සේ සෝයා සෝස් පොඩ්ඩක් දා ගන්න ඕනේ. හොඳට මේ වගේ ෆ්‍රයි වුණාට පස්සේ තමයි ඒක කර ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් කාන්න තමයි තියෙන්නේ. ටොප් බඩුවා. දැන් ඉතින් අපි ලුණු පොල් දාගත්තා. ඊට පස්සේ සෝයා සෝස් පොඩ්ඩක් මේ වගේ ටුක්ටක් දා ගන්න. ඒකට ඩාර්ක් ගතිය තියෙනවා. ඒකට රස ගතිය වැඩි. ඉතින් ඊට පස්සේ ඉතින් ෆයිනල් ලුක් එක විදිහට තමයි තියෙන්නේ. खाना खाना थी नहीं कैसे तो बड़ पता लगा था दिली वराय पता हम तो कूट दिए ना मैं जो अंदर हाथ ला बलन वैसे ये वो ना किया ना पता लगा खाने गोड़ा काट दिए कहीं वो गड़ी इस्तर मुझे क्यों नहीं थी हाल बार मात खाना इस तरह मम्मी की नगत करना मेरे हाथ अंदर रखना जब पट्ट रहा सही नहीं यार नहीं अभी वेडे कराना वेडे कराना कंप्यूटर ऑन कर रहा ऑन कर लगा मैं खाली वाले वेडे बटन ऑन कर गत्ता ऑन करांगे ಎಲ್ಲ ಇನ್ನು ವಡೆ ವಡಂಗ ಗತ್ತಾ ದಮೆ ರೊಟ್ಟ ಅದಿಲ್ಲ ದಿನ ಬರು ಬಸ್ ಇದೀಗ ಇದು ರಾಮನ ನೈ ತುಮಗೆ ಯಾರು ಇದು ಟ್ಯಾಗ್ हम टूट काले हम टैग हुई तो और वासे हम टैग ही ना गाइस ये कंटिन्यू कराइए ये टिकर का काम होने बड़ी ऑन ये दी अभी फाइनल आउटलुक එක හැදුවා සභාවට ඕන පෝස්ට් එක. ඔයාගේ මොනවාරි කම්පැනි තියෙනවා ඔයාගේ ෂොප් එකට අවශ්‍ය නම් Facebook post social media management කරන්න අවශ්‍ය නම් මෙසේජ් එකක් දාන්න. අපිට කරලා දෙන්න පුළුවන් මේ වගේ ලස්සන ඩිසයින් මෙසේජ් එකක් දාන්න. ලස්සන සාධාරණ විදිහට කරලා දෙන්න පුළුවන් ඔයාට මේ වගේ ලස්සන ඩිසයින් එකක්. එහෙනම් ඉතින් මගේ වැඩේට ෆෝකස් කරන්න නම් ඉතින් guys post එක අදලි කරලා රැට කාලේ ඉතින් නිදා ගන්න තමයි දැන් හදන්නේ. නැති හැමෝටම good night. ඔය විදිහට තමයි මම hina වෙලා ඉන්න ඕනේ. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු.